බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සමාගම යලි ශ්‍රී ලංකාව වෙත සිය ධාවන කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා. ඊට අනුව වසර ගණනාවකට පසු එම ගුවන් සමාගමට අයත් බොයින් 777යි 200 වර්ගයේ සුපෝකභෝගී ගුවන් යානයක් ලබන 15 වන දින මෙරටට පැමිණීමට නියමිතයි. සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව සමරන මොහොතකදී මෙම සුවිශේෂී අවස්ථාව සනිටුවන් වීමද විශේෂිතයි. මෙහි ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ එම සුඛෝපභෝගී ගුවන් නියමුවාද ශ්‍රී ලාංකිකයෝ වීමයි. ගුවන් ගමන් පැදවීම පිළිබඳ අවුරුදු 16ක දීර්ඝ මෙන්ම පරණත පුරුද්දක් සහිත බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු කපිතාන් කිරන් ගලිහිටියාව මැදිවක මහතා ඒ නියමුවා ලෙස කටයුතු කරනවා. මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරු වන ඒ මහතාගේ දෙමාපියන් ලන්ඩනයේ ස්ථිර පදිංචි සඳහා ගොස් ඇත්තේ 1970 වසරේදී. ලන්ඩනයේදී උපත ලද කිරන් ගලිහිටියාව මැදිවක මහතා ගුවන් නියමෙකු දක්වා සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යනු ලැබුවේ සිය දෙමාපියන්ගෙන්ද ඉමහත් ආශිර්වාදය මැද්දේයි. වසර 15ක පමණ කාලයක් අත්හිටුවා තිබූ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා ගුවන් සම්බන්ධතා යලි ආරම්භ කරමින් මෙලෙස ඓතිහාසික චාරිකාවට එක්වීම මහත් ආඩම්බරයක් බවද මැදිවක මහතා පෙන්වා දෙනවා. ඒ අනුව 14 වෙනි දින රාත්‍රී 7:30ට ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළින් පිටවන BA 2043 දරන බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් යානය මගින් 280 දෙනෙකු සමග කොළඹට පැමිණීමෙන් නියමිතයි. නියමෝන් දෙදෙනෙකු ගුවන් සේවක සේවිකාවන් 12 දෙනෙකු මෙන්ම ලොව විශාලතම ගුවන් සමාගමක් වන බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ සභාපති කිස් විලියම් මහතා සමග ප්‍රධාන නිලධාරීන් 5 දෙනෙකුද එම චාරිකාව සඳහා එක්ව සිටීම තවත් විශේෂත්වයක්.